ආයිබෝන් යාළුවනේ අද තුන් මේ පොඩි පලා ටිකක් හොයාගන්න කියලා ආවේ. ඔව්. මේ වත්තේ මාමගේ වත්තට ආවා කිරිහැන්ද කොළ ටිකක් කඩා ගන්න කියලා. ඔව්. ඉතින් අපි කිරිහැන්ද කොළ ටිකක් දැන් කඩන්න ලෑස්ති අපි වත්තේ මාමා මේ ඉන්නේ කාගෙත් හිතවතා. ඉතින් යාළුවනේ මේ මෙව්ව තමයි කිරිහැන්ද කියන්නේ. මේක හොඳ දියවැඩියා රෝගයට එතකොට අර්ශ සමාරුවට වාගේ මේ හොඳම බෙහෙත් ඖෂධයක් මේක. මේක යාළුවනේ ඇඹුල වශයෙන් උයන්නත් පුළුවන්. එහෙම නැත්නම් එතකොට කිරි දාලා උයන්නත් පුළුවන්. මලවලා ගන්නත් පුළුවන්. අද මම මේ හුඟ දෙනෙක් මේක කාලා නැහැ. නියගලාව හදලා. මම අද නියබලාව හදන්න කියලා ලැහැත්තියි. හොඳයි නේ මම. එහෙනම් යාළුවනේ අපි කොළ ටික කඩා ගමු. මේක මල පිපෙන්න ඉස්සෙල්ලා තමයි කඩා ගන්න ඕනේ. මල පිපිච්චාම මේක මේ කට කනවා වගේ දෙයක් තියෙනවා නේ මාම. එහෙම තියෙනවා. රස කෑම ගුණවත් කෑම. යාළුවනේ එහෙනම් රැඳී ඉන්න. අපි මාමත් උදව්වට ආව ටිකක් කඩා ගන්න. එහෙනම් යාළුවනේ දවාලි වැඩ කරන වෙලාවේ මාමගේ හේනට පැනලා කඩාගත්තා කිරිහැන්ද කොළ ටික. දැන් කිරිහැන්ද කොළ ටික අපි ඉස්සෙල්ලාම කපා ගමු. මේක දැන් ලුණු වතුර දාලා එකපාරක් හොදලා ආයෙ පාරක් ලුණු වතුර දාලා හොදලා තමයි මේ තියෙන්නේ. දැන් මේකේ සත්තු අරුම් මෙවුම් කිසි දෙයක් නැහැ. දැන් මේක යාළුවනේ අපි කපා ගන්න. මැල්ලුමට වාගේ කුඩාවට නෙමෙයි හීනියට නෙමෙයි ලියාගන්නේ සාමාන්‍ය කේලි වල. අද මම හදන්නේ කිරියෙන්ද නියගලාව. මේක හුඟ දෙනෙක් නියගලාව හදන්නවා අඩුයි. හදලා කාලා බණ්ඩු කියලා කොහොමද කියලා. බැලුමත් රසයි, කිරට උයලත් රසයි, අමුලත් වෙන්න පුළුවන්. මෙතන යාළුවනේ මම ඉස්සෙල්ලාම අරගෙන තියෙනවා ටෙම්පරාදුවට. ටෙම්පරාදුවට මෙතන අරගෙන තියෙනවා මේ සුදු ලුණු ටිකක් පොත්ත පිටින් තලාගෙන තියෙනවා. කරපිංචා තියෙනවා, ලුණු තියෙනවා. මිරිස් කුඩු තියෙනවා, උළුහල් ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ පොල්ලේ කනා ගන්න සුදු ලුණු තියෙනවා. ඒ මේ පොත්ත පිටින් තලාගෙන තියෙන්නේ. අවුමිරිස් ටිකක් තියෙනවා. ගම්මිරිස් කුඩු තියෙනවා. තුනපහ කුඩු ටිකක් තියෙනවා. කහ කුඩු ටිකක් තියෙනවා. මේ ටික දැන් යාළුවනේ තෙල් එක රත් වෙගෙන එන්නේ. මේ පෙන ටික ඔක්කොම හිඳෙන්න ඕන හරියටම තෙල් එක රත් වෙන්න නම්. මේ යාළුවනේ දැන් මම මේ වැඩේ පටන් ගන්නකොට මගේ දුව ඇහුවා මගෙන් මේ ප්‍රශ්නයක් ඇහුවා අබ දාන්න නැද්ද කියලා. යාළුවනේ මගේ ගුරුතුමා අපට උගන්වපු සර් කියලා තියෙන්නේ නියගලා හදනකොට ටෙම්පරාදුවට අබ දාන්න එපා කියලා. ඒ සර් දැන් ජීවිතමත් ඉන්නවත් දන්නෙත් නැහැ. ඩබ්ලිව් නවේරත්න සර් 97 තමයි කියලා දුන්නේ. මේකට යම් කිසි හේතුවක් ඇති යාළුවනේ. ඒ හේතුව මන් දන්නේ නැහැ. ඉතින් සුදුලුන් ටික දා ගන්නවා. ඊට පස්සේ කරපිංච ටිකක් දා ගන්නවා. ලුණු ටිකක් දා ගන්නවා. උළුහල් ටික. මිරිස් කුඩු ටික තක්කාලි දාලා දාමු. දැන් යාළුවනේ තක්කාලි ටිකක් දා ගන්නවා ඒකට. දා ගන්න.
යාළුවනේ මේ පොළ ටික දාගන්නවා. පොළ ටික දාලා මේ ටික දාගන්නවා. ඒක පොඩ්ඩයි දාන්නේ මේකට. මොකද නියමලා වගේ ගන්න එක තවකට තමයි ගන්න. දැන් යාළුවනේ හොඳට කලවම් කරනවා. දැන් යාළුවනේ මේක මට ගින්නේ කොහොම පොඩ්ඩක් තැම්බෙන්න දීලා අපි පොල් ටික ලැහැත්ති කරගමු. මේකට තියෙනවා යාළුවනේ ගම්මිරිස් තියෙනවා, තුන පහ කුඩු තියෙනවා, කහ කුඩු තියෙනවා, සියඹලා තියෙනවා, පොත්ත පිටින් තලාගත්තු සුදු ලුණු තියෙනවා, අම්මිරිස් තියෙනවා. තියමලා මේ කොටනකොට තියමලා ටික ගැලවිලා යයි. මේකට පොල් ටිකත් එකතු කරගෙන තලා ගන්න. යාළුවනේ දැන් පොල් එකත් හොඳට කලම් වෙලා තියෙන්නේ. දැන් එහෙනම් අපි බලමු අරක තැඹිලාද කියලා. තැඹිලවත් වෙයිද නම් පොල් එක අපිට දාගන්න තියෙන්නේ. යාළුවනේ දැන් අපිට මේක දාගන්න පුළුවන් පොල් ටික. Ini bola. Satu bola. Sudah tahu nih. Nih යාළුවනේ බින්දර ටික අපි අදිමු. ඒකලා මද බින්නේ ඊළඟ පාඩ 10ක් තියෙන දරුවෝ. කිරියන්ද මේකලාව අවදාන අධි තියෙන ටිකෙන් බාගන්න ඔයාලා කලින් කුලින් හොයාගන්න තියෙන වස විස නැති දහසකුත් එකක් ලීටර් වලට 80ක් වෙන කිරියන්ද මේකලාව උලා කාලා බලන්න යාළුවනේ. කාලා බලලා අපිට ලයික් එක කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම